අයිබෝන් හැමෝටම මං අද ඇවිල්ලා ඉන්නේ ඉතාලියේ මිදිවත්තක් මෙහි ගොඩක් වයින් හදනවා මිදි ඔයාලා දන්නවා ඇති වයින් නිෂ්පාදනයේ ඉතාලිය තමයි ලෝකේ ප්‍රමුඛතම රට විදිහට තියෙන ඉතාලිය. මං අද ඇවිල්ලා ඉන්නේ මේ ඉතාලියේ මිදිවත්තක් මං වැඩ කරන ආයතනයේ මේ අයිතිකාර මහත්තයාගේ තමයි මේ මිදිවත්ත. අපි නිවාඩුවට ඉතින් ඇවිල්ලා මේ මිදිවත්තේ තියෙන පොඩි වැඩක් කරනවා. මිදි කඩන ඒවා ඒ වගේ පොඩි වැඩ තියෙනවා මේකේ. මිදි විතරක් නෙවෙයි මේකේ තියෙන ඔලිව් තියෙනවා, දෙලුම් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ වලට පේන්නේ මිදිවත්තු මේ මෙතන තියෙනවා මං හිතන්නේ අක්කර වලින් බැලුවොත් මං හිතන්නේ අක්කර 30-40ක මිදි විතරක් නෙවෙයි ආය තියෙන ඔලිව් තියෙනවා. මේ මිදි මේ ළඟදී හදපු මිදි පැල වගේක් හිටපු වගේක් අර ඈත පේන්නේ ඔලිව් පැල. මේ ළඟදී හදපු මිදි ගස් වගේක් අර ඈතින් පේනවා අපිට මේ තාම මේ වගේ මේ මිදි හැදෙන කාලේ සැප්තැම්බර් ඔක්තෝබර් අතර කාලේ තමයි මිදි කඩන්නේ. දැන් තාම මේ වගේ මිදි මල් තියෙන්නේ. මිදි මල් ඔයාලට පේනද මේ පොඩි මල්. මම මිදි කඩන කාලේට ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. දැනට මේ මම මේ මිදිවත්ත තත්ත්වය තමයි පෙන්නන්න ගත්තේ. අපි බලමු. මේ තියෙන දිගටම මිදි තමයි මේ දිගටම. අරහේ තියෙනවා චෙරි. මේ තියෙන චෙරි බලන්නකො මේ චෙරි වර්ග දෙකක් තියෙනවා. මේ චෙරි එක මේ පේන්නේ මේ තියෙන චෙරි මාර රසයි. මේ තියෙන්නේ චෙරි මේක තමයි අර මේ චෙරි වර්ග දෙක තුනක් තියෙනවා. මේක තමයි හොඳම චෙරි එක. මේක හරි රසයි. මෙතන තියෙනවා මේ. මේකත් කාලා බලමු. මේ දිගටම හදලා තින්නේ චෙරි. මේ පැත්තේ චෙරි තියෙනවා. මෙතනත් මොනවද හිටවලා තියෙනවා. මේක නම් මොනවද කියලා මම දන්නේ නැහැ හරියටම. මේ දෙකටම තියෙන චෙරි. මම ලොකු චෙරි වත්තා. මේවා ඉතින් මේවා නම් මේ ඩෙසර්ට් වලට එක පැණි රස කෑම ಜಾති හදන්න. අපි ඩෙසර්ට් කියලා මේගොල්ලෝ නම් කියන්නේ මේ දොල්චි කියලා. දොල්චි ಜಾති හදන්න, පැණි රස කෑම ಜಾති හදන්න ගන්න චෙරි එකක් මේ වෙන. මේකත් හරි රසයි. රස වුණාට පොඩි ඇඹුල් ගතියක් තියෙනවා ඒකේ. තියෙන චෙරි බල්බෙල්ලල වගේ. මෙන්න ඉන්න යාළුවෙක් මෙතන. පොඩි හාපැටියෙක් ඉන්න. අන්න දුවන. එයි එන්න කොහෙද දුවන්නේ? අර පේනව නේද මේ දිගටම තියෙන ගොඩක්ම මේගොල්ලෝ මේ වයින් වලට තමයි. වයින් වලට ඉතින් මේ මිදි හදන එක තමයි ගොඩක්ම කරන්නේ. මිදි තමයි මේ මුළු ඉඩම සමස්ත මං හිතන්නේ අක්කර 25ක් ඇති. වැඩිපුරම තියෙන්නේ අක්කර 20ක විතර මං හිතන්නේ මිදි තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ අපි දැන් අපි රැකියාව කරලා අමතරව දැන් ඉතාලියේ සාමාන්‍යයෙන් මේ වගේ පැත්තක සාමාන්‍ය රැකියාවට අමතරව නිවාඩු දවස් වලට එහෙම හොඳ කියන්නේ අමතර ආදායමක් ගන්න. ඒ කියන්නේ part time
ජොබ්ස් කියලා අපි කියන්නේ part time අමතර ජොබ් එකේ නිවාඩු දවස්වලට අපිට මේ වගේ වතු වල වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඇත්තටම ඒකත් ඉතාලියේ ඉන්න අයට ලොකු chance එකක්. ඔව් අපිට තව අමුත්තෙක් හම්බ වෙනවා ඉස්සරහට බලමු දුවයිද කියලා. හේයි යාළුවා. ආනේ යදුවන්නේ. දුවන. සාමාන්‍ය මෙහි සත්තුන්ට ඉතින් ගොඩක් ආදරේ. කට්ටිය මේ පොඩි හාවෙක්. එයා හොඳයි. හොඳයි පාළුවටත් එක්ක. ඇත්තටම මේ මම හිටියේ මේ ඉතාලියේ දැන් අපි මං ඉන්නේ මේ ගොඩක් ඔයාලා දන්නවා ඇති ඉතාලියේ ඉන්න අය නම් දන්නවා මේ මෝදනා කිට්ටුව තමයි මෝදනා කියලා තියෙන මෝදනා නගරේ තමයි මම ඉන්නේ මේ එහි ගොඩක් වෙලාවට මේ තියෙන්නේ ෆැක්ටරි මස් ෆැක්ටරි ඒ වගේම මේ වගේ ෆාම් තියෙනවා අය මේ වගේ මේ මිදි හදන වතු ඒ වගේ දේවල් තමයි ගොඩක් මේ පැතිවල කරන්නේ මේ ඇත්තටම ගොඩක් අපේ ඉතාලියේ ඉන්න මේ අපේ කොල්ලෝ කෙල්ලොන්ට ඉතින් ගොඩක් මේ වගේ සති අන්තේ ගොඩක් වෙලාවට මේ වගේ තැන්වල ඉතින් දැන් මේ දවස්වලට වඩා ඉස්සරහට දැන් මේ වගේ මේ ගෙඩි සැප්තැම්බර් වගේ වෙදි ගෙඩි කැටෙන කාලේ එනවා. එතකොට ඉතින් මේගොල්ලන්ට මේ අපේ කොල්ලෝ කෙල්ලොන්ට ඉතින් අමතර ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒකත් ඉතින් මෙහි තියෙන වියදමත් එක්ක ඇත්තටම මේ හොඳ ආදායමක් ගන්න මේ අවස්ථාවක් තියෙනවා. වියදම කවර් කරගන්න. මොකද මේ වගේ පැතිවල සාමාන්‍ය වියදම වැඩි අනිත් පැතිවලට වඩා. මම තව මේ අර ඈතට වෙන තියෙනවා මේ ලොකු ඒරියා එකක්. ඒවා මේ පෙන්නන්න දැන් කාලේ මදි. දැන් පොඩි වැඩ වගේක් තියෙනවා අපිට කරන්න. දැන් එහා පැත්තේ චෙරි වගේක් තියෙනවා කඩන්න. වගේක් තියෙනවා කඩන්න. ඒ චෙරි ටික කඩන්න ඕන. දැන් මට කෝල් එකක් ආවා වත් ඇයිති කියලා එනවා කියලා. මේ කෝල් එකක් ආවා. දැන් ඉතින් මේ යන්න ඕන. එයත් එක්ක වැඩ පටන් ගන්න ඕන. චෙරි වගේක් තියෙනවා කියලා කඩන්න. ඒ ටික කඩන්න යනවා. මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මම ඔයාලට පස්සේ වීඩියෝ එකක් ගේන්නම් මේ එහා පැත්තේ තව ලස්සන තැන් තියෙනවා. බලමු. එහෙනම් චෙරි කඩන වෙලාවේ පොඩි වීඩියෝ එකක් ගන්න පුළුවන් නම් මම ගන්නම්. එහෙනම් ඔයාලා ඔක්කොට ස්තුතියි. I know you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey as you fade away, as you fade away. Yeah, I'm about to fade away. Cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place. You wanna love me? Well then baby have a taste. All the highs and the lows, no you'll never be the same. I don't really wanna hurt you but I can't control the pain. If you're sticking by my side maybe we could be okay. Okay, maybe you could be the change I need today. I promise that I've never felt this way. I really hope that you will choose to stay through all the pain. I know you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes